ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අද අපි කතා කරන්න යන්නේ ශිෂ්‍යත්වයට ඉගෙන ගන්න ඕනම ප්‍රස්ථා පිරුලක් වන කටුස්සගේ කරේ රත්තරන් බැඳ වගේ කියන ප්‍රස්ථා පිරුලයි. ඔන්න අපි පුංචි ලස්සන කතාවක් හදලා තියෙන මේකට. අපි මුලින්ම ඒ කතාව බලලා ඉමුකෝ. ඔන්න දරුවනේ එකෝමත් එක රටක වේදේ කියලා රජ කෙනෙක් ඉන්නවා. මේ රජතුමාට ළඟින්ම මහෝෂධ කියලා පඩිතුමෙක් හිටියා. දවසක් මේ රජතුමා තම පිරිවර සමඟ උයනට යන්න පිටත් වුණා. එදින උයනට ඇතුල් වන තොරණ උඩ කටුස්සෙක් හිටියා. මේ කටුස්සා රජතුමා එනවා දුටුවා. අන්න අපේ රජතුමා පැමිණෙනව. මන් තොරණෙන් බැහැලා ඔහුට ආචාර කරන්න ඕන. කටුස්සා ආචාර කරනවා දුටු රජතුමා මවිතයට පත් වුණා. පඩිතුමනි, කටුස්ස විසින් එහෙම සිදු කළේ ඇයි? ඒ තමයි කටුස්ස විසින් ඔබතුමාට ගෞරව දක්වන ආකාරය. එය අසා බොහෝ සතුටට පත් වූ රජතුමා මෙලෙස රාජපුරුෂයකුට අණ කළා. මේ කටුස්සට රත්තරන් වී ඇට 2.5 පමණ බර වස්තුූන් ලබා දෙනු. මෙලෙස හැමදාම රත්තරන් වී ඇට 2.5 බර මස් කටුස්සට රාජපුරුෂයා විසින් කන්න දුන්නා. එලෙස දිනසති ගෙවී යද්දි දිනක පෝය දවසක් උදා වුණා. අද පෝය දිනක් නිසා කොහෙන්වත් මස් සොයා ගැනීමට නොහැකි වුණා. මන් දැන් කුමක් කරන්නම? රාජපුරුෂයාට මස් සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඒ වෙනුවට ඔහු විසින් රත්තරන් වී ඒට 2.5 බර ඇති රත්තරන් කටුස්සගේ කරේ බැන්දා. අන්න රජතුමා පැමිණෙනවා. අද නම් මම ඔහුට ආචාර කරන්න ඕන නැහැ. මොකද මමත් ඔහු වගේම රත්තරන් පැළඳගෙන ඉන්නේ. එහෙම හිතලා කටුස්ස තොරණින් බිමට බැහැලා රජතුමාට ආචාර කළේ නැහැ. රජතුමාව දැක්කේ නැහැ වගේ ඉන්න කටුස්ස දෙස බලා රජතුමා මහෝෂධ පඩිතුමාගෙන් මෙලෙස විමසනවා. පණ්ඩිතුමනි, කටුස්සට මෙලෙස වෙන්න හේතුව කුමක් විය හැකිද? කටුස්සගේ කරේ රත්තරන් බැඳ නිසා ඔහු උඩගු වී ඇත රජතුමනි. නුසුදුස්සන් සඳහා වටිනා දේවල් දීමෙන් ඔවුන් උඩගු වන බව මහෝෂධ පඩිතුමා විසින් රජතුමාට පැහැදිලි කර දුන්නා. දුවේ පුතේ, ඔන්න කටුස්සගේ කරේ රත්තරන් බැඳ වගේ කියන ප්‍රස්ථා පිරුලෙන් කියවෙන්නේ නුසුදුස්සාට තනතුරු වරප්‍රසාද දීමෙන් අහංකාර වන බවයි. ශිෂ්‍යත්වයේ විශිෂ්ටයා රසික වික්‍රමරත්න 2 3 4 5 නව පන්ති ආරම්භයි.